හරි මගේ කැම්පස් ලයිෆ් එකේ අන්තිම කුප්පිය මේ දැන් ටිකර කලින් ඉවරුණා. ඒකෙදි මම අන්තිමටම තෑන්ක් කරා මගේ මේ ජර්නි එකට සහ මගේ වටේ ඉන්න පිරිසගේ ජර්නි එකට ගොඩාක් පොසිටිව් විදිහට ඉන්ෆ්ලුවන්ස් එකක් වුණා. කීප දෙනෙක්ගේ නම් මතක් කරලා මම තෑන්ක් කරා. ඒ කුප්පිය ඉවරුණාට පස්සේ මට හිතුණා මම තෑන්ක් කරා මදි මගේ ඇප්‍රීසියේෂන් එක මම පෙන්නුවා මදි කියලා. ඉතින් මම හිතුවා මෙහෙම වීඩියෝ එකක් හදලා මට මේ කරන දේ තමයි මට කරන්න පුළුවන් ලීස්ට්ම දේ කියලා මේ ඒ ඇප්‍රීසියේෂන් එක මට පෙන්වන්න පුළුවන්. මම කුප්පියදෙත් කිව්වා මගේ ස්ට්‍රෝං සූට් එක නෙමෙයි මම මිනිස්සු ඉස්සරහා කතා කරන්න හරි බයයි මම කැමරා එක ඔන් කරලා දේවල් කරන්න බයයි මම ෆොටෝ ගහන්න නැහැ සාමාන්‍යයෙන් මේ හරි අඩුයි ෆොටෝ එකක් ගහනවා වුණත් මේ නමුත් මට මේ ඇප්‍රීසියේෂන් එක පෙන්වන්න ඕන හින්දා මම හිතුවා වීඩියෝ එකක් හදනවා කියලා. ඉතින් මේ ස්ටඩි ගෲප් ප්‍රොජෙක්ට් එක තමයි මෙච්චර දුරක් අපි හැමෝම අරගෙන ආවේ. මේ ප්‍රොජෙක්ට් එක මුලින්ම හැදුවේ 2021 අපි කැම්පස් එකේ මුලින්ම ඔරියන්ටේෂන් ඉද්දි අපිට ප්ලැට්ෆෝම් එකක් තිබුණ නැහැ නන් කොමර්ස් අයට මේ කොමර්ස් දේවල් ටික කතා කරන්න ළමයි නෝට් ෂෙයා කරන්න ඇකඩමික් දේවල් ඩිස්කස් කරන්න ප්ලැට්ෆෝම් එකක් තිබුණේ ගොඩක් කොමර්ස් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආපු ළමයි හිටිය ඒගොල්ලන්ට මේ උගන්නන කන්සෙප්ට් තේරෙනවා accounting economics management වගේ කන්සෙප්ට්ස් තේරෙනවා මේ නමුත් නන් කොමර්ස් සෙට් එකක් හිටියා මේ බයෝ ටෙක් ඊට පස්සේ මැත්ස් බෑග්ග්‍රවුන්ඩ් වලින් ආපු කට්ටිය මේ ඒගොල්ලන්ට මේ දේවල් රිසෝසස් ෂෙයා කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදන්නේ නීඩ් එකට තමයි මේ හරි සිම්පල් සොලියුෂන් එකක් විදිහට WhatsApp group එකක් හදුවේ ස්ටඩි group කියලා මේ ඒ ඉනිෂියේටිව් එකේ මුල ගත්තේ මායි තුෂාන්තයි මේ ඒ හදපු group එක තමයි මෙන්න මෙච්චර දක්වා ගොඩක් සක්සස්ෆුල් විදිහට රන් වුනේ. ඉතින් තුෂාන්ත thank you මුලදී නම් මා විශ්වාස කරලා මේ වැඩේට උදව් කරාට ඒ විෂන් එක මේවා කරාට එදා තුෂාන්ත කිව්වනම් මචං ඔක හරියන වැඩක් නෙමෙයි ඔක කිසි තේරුමක් නැති දෙයක් කියලා මාත් අතල දාන්න තිබුණා. එහෙනම් අපි මෙච්චර දුර එන්නේ නැහැ. ඊට පස්සේ ස්ටඩි ගෲප් එකේ මුලින් තිබුණ ප්ලෑන් එක තමයි ළමයි දැන් අපිට අපි ලෙක්චරර්ස්ලා නෙමෙයි අපි උගන්වන ටීචර්ස්ලා නෙමෙයි හිටපු කට්ටිය අපිට පුළුවන් එකම දේ තමයි chat කරන්න. මට පුළුවන් මෙසේජ් එකක් ගහලා ළමයින්ට කියන්න මේක මෙහෙමයි එමය කියලා මෙසේජ් වලින් ළමයින්ට දේවල් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපිට මුලින්ම මගේ අයිඩියා එක තිබුණේ අපි පොඩ්ඩක් ෂෙඩියුල් කරගන්නවා වෙලාවකුයි දවසකුයි ඒ දවසට මේ අපි ඩිස්කෂන් එකක් අරන් යනවා තෝරාගත්ත ටොපික්ස් ටිකක ඒ කන්සෙප්ට්ස් පැහැදිලි වෙන විදිහට කට්ටිය chat එකක් විදිහට තමයි යන්නේ. ඒතකොට නන් කොමර්ස් කට්ටියට ඒ වෙලාවට ඇවිල්ලා ඒ chat එකට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්, ඉන්ටරැක්ට් කරන්න පුළුවන් ඒකත් එක්ක. ඊට පස්සේ එයාලට ඒ chat එක හරහා දැනුම දෙන්න තමයි මුලින් plan එක තිබුණේ. ඊට පස්සේ මේකෙදි පොඩි voice recordings යන්න ගත්තා. ඒ chat එක කරන්නත් මට උවමනා වුණා. දැන් මට විතරක් මේක කරන්න බෑ. මේ මට උවමනා වුණා පිරිසක් මේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මම ඒ වෙලේ හෙව්වා මේ මං ආශ්‍රය කරන කට්ටියයි මං ලෙක්චර්ස් වල කතා කරනවා කියලා දැකලා තියෙන කට්ටියයි එක මං කීප දෙනෙක්ට කතා කරා. මම මෙදා මේ වැඩේ වගේ වැඩක් කරනවා. එදාට ඇවිල්ලා මට සපෝට් එකක් දෙන්න. මෙන්න මේ ටික ටොපික්ස් ටික මේකට ඩිස්කෂන් පොයින්ට්ස් හදාගෙන එන්න. අපි මේක ඩිස්කස් කරමු කියලා මතකයි. මට මුලින්ම කතා කරේ අපි ස්කෑසිටි ගැනද කොහොමද හිඟකමද කොහොමද. හිඟකම ගැන කතා කරා මේ ගෲප් එකේ. මේ නීලක්ෂී, අමන්දා, ශාලින්ද මට නම් අමතක වෙනවා නම් ඇත්තටම සමා වෙන්න. මේ ගොඩක් කට්ටියගේ නම් තියෙනවා මේ මට නම් කීපයක් මගේ අරින්න පුළුවන්. ඉතින් මේ හැමෝටම thank you මුලින් ඒ විෂන් එක බිලීව් කරලා ආවට. මට මතකයි ශාලින්ද ඒ දවස්වල මේ voice recording එකෙන් දැම්මා accounting concepts පැහැදිලි කරලා දීලා accounting තියෙන දේවල් ගැන මේ ශාලින්ද අපිට ITB වල IT lab part එක කියලා දුන්නා. කරදර කර එනට ඒ දවස්වල මේ ඒ දේවල් අහගත්ත ශාලින්ද හැම වෙලේම ඒ දේවල් වලට හරියට උදව් කරා. ශාලින්දට thank you. නිලක්ෂියට thank you. නිලක්ෂිය ඇවිල්ලා ගොඩක් support කරලා ළමයින්ට උගන්වන දේවල් වලට ළමයින්ට ඒත් කරලා හදන notes වලට ඒ කතා කරන discussion වලට ඒ වගේම අමන්ද ලොකු support එකක් දුන්නා මේ vision එක believe කරලා. මේ අමන්දටත් ගොඩක් thank you. ඊට පස්සේ සදී මේ මතකයි මට ඉකොනොමික් කුප්පියක් එහෙම කරා. මේ කොස්ට් ගැන ඉකොනොමික් කොස්ට් ගැන අපේ ගෙදර කට්ටිය ඒක අහන් ඉඳලා කිව්වා ඒගොල්ලන්ටත් ඉකොනොමික් කොස්ට් ගැන තේරුණා කියලා ඒක අහන් ඉඳලා මේ එදාද කොහේ සදී කටහඬ මුලින්ම ඇහුවේ සදී කටහඬ හරිම ලස්සනයි කියලා අපේ ගෙදර කට්ටිය කියලා ඒගොල්ලොත් අහගෙන හිටියා මේ සදී හරිම හොඳට ඉගෙනුවා මේ සදීප thank you ඒ කරපු දේවල් වලට ඔයා කරපු කැපකිරීම වලට. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ගොඩාක්ම ප්‍රධානම චරිතයක් තමයි පූර්ණි කියලා කියන්නේ. පූර්ණි ගොඩක් මහන්සි වුණා ඔරියන්ටේෂන් කාලේ accounting බැරි ළමයින්ට accounting කියලා දෙන්න මට මතකයි. පූර්ණී මායි උදේ ඉඳන් රෑ වෙනකන් accounting economics management ඔය සබ්ජෙක්ට් ටික කවර් කරා.
සමහර දවසට අපි කන්නේ බොන්නේවත් නැති තරම් හරියට ඒ තරමට අපි උදේ ඉඳන් රැ වෙනකම් මං හිතන්නේ ලෙක්චර්ස් 30ක් 40ක් අපි කවර් කරා දවස් සතියකින් එකමාරකින් වගේ. හරිද? ඒ තරම් ලොකු කැපකිරීමක් කරා පූර්ණි මේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මේ පූර්ණි ඒ කැපකිරීමට thank you. පූර්ණි පස්සේ කාලයකට ළමයින්ට උදව් කරා. පූර්ණි බැක්ස්ට්‍රයිප් කෙනෙක්. මේ පූර්ණි thank you. හැමදේම මතකයි තාමත්. පසින්දු තව හිටපු ලොකුම චරිතයක් මේ මගේ ජීවිතේ. පසින්දු හරිම හම්බල් මන් දකින ගොඩක් නිහතමානී මිනිස්සෙක්. කිසිම දෙයක් සත පහක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව පසින්දු උදව් ඉල්ලන්නේ කොයි වෙලාවෙද ළමයින්ට උදව් කරා. ළමයින්ට ගණන් කියලා දුන්නා. ගණන් ඔක්කොම ගොඩ දාගත්තේ මමත් ඇතුළුව පසින්දු හින්දා. පසින්දු ඒකට ගොඩක් thank you. හිත ඒවා දුන්න සපෝට් එක කියලා ඉවර කරන්න බෑ. ඊට පස්සේ හිමාෂි මට මතකයි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට්ස් වලට දැම්ම අපිට ඒ ගණන් හදලා දුන්නා. ඒ කුපි වලට ආවා. හිමාෂි පස්සේ කාලෙක ළමයින්ට කුපි කරා. ඉංග්‍රීසි බැරි ළමයින්ට ඉංග්‍රීසි කියලා දුන්නා. මං ටච් කරන්නදී ගොඩක් පැති හිමාෂි ටච් කරා. මං ඉංග්‍රීසි වගේ පැති වලට ගියේ නෑ. මම මැත්ස් වගේ පැති වලට ගියේ නෑ. ඒක පසින්දු කවර් කරා. මම මුලදී IT ගොඩක් දන්නේ නැහැ. දැන් MIS කරාට ඉස්සර මට IT ගොඩක් බෑ. මම කම්පියුටර් එක තොන් කරගන්න දන්නේ නැතුව හිටපු මිනිස්සෙක්. ඉතින් මේ ඒ පැති ශාලින්ද ටච් කරා. ඉස්සර IT මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපි යන්නේ ශාලින්ද ගාවට. කම්පියුටර් මොකක් හරි මේ දෙයක් වුණොත් ඒ වැඩ කරන්නේ නැත්නම් ඒත් යන්නේ ශාලින්ද ගාවට. මොකද කරන්න ඕනේ කියලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න. ඒ හැම දෙයකටම අපි ගියේ ශාලින්ද ගාවට. ඉතින් මේ හිමාෂි ශාලින්ද පසින්දු thank you. තාරකා මම දැකලා තියෙන කන්සිස්ටන්ට්ම චරිතයක්. එහෙම පර්සනැලිටි එකක් මම දැකලා නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව තමන් හදපු හැම නෝට් එකක්ම අපිට ෂෙයා කරා. අපිත් එක්ක ළමයි එක ෂෙයා කරා. ඉතින් ඒ නෝට්ස් පාඩම් කරලාම එක්සෑම් ලියපු ළමයි ගොඩක් ඉන්නවා. තාරකා ඔයා ලොකු පිනක් කරගත්තේ. තාරකා thank you. ඒ වගේම ළමයින්ට ගොඩක් දේවල් කියලා දෙනවා. තාරකා ගොඩක් දේවල් කරනවා. තාරකාට thank you. ඒ වගේම ඉස්සර මම මොන හරි දෙයක් කරන්න ගියාම මේ මම හදන නෝට්ස් වල අනම්මනම් ලෙක්චර් මොන කුපියක් කරන්න ස්ලයිඩ් එකක් හදන මේ හැම දෙයකටම දෙව්මි සපෝට් කරනවා. මේ දෙව්මිය තමයි මම මේ උදව් කරගන්නේ. මේක අරකට දෙන්න මේක අද දෙන්න හරියට කරදර කරේ දවසල මේ කරන දේවල්. නමුත් කිසිම දෙයක් කියන්නේ නැතුව කියන හැමදේම කරලා මට ඒ දේවල් වලට උදව් කරා. කොපි කරන දේවල් වලට මේ කුපියක් කරන්න මම කලින් පොඩ්ඩක් මේ පුදු මේ ප්‍රැක්ටිස් කරනවානේ. මේ පොඩක් ඒටි නෝට් එක බලාගෙන ඒකට මම සම්මාල්ලාට දෙව්මිට තමයි මුලින් උගන්වලා ඉන්නේ. මේක මම මෙහෙම කිව්වොත් හොඳයිද එහෙම කියලා. ඊට පස්සේ ඒ දේවල් වලට ෆීඩ්බැක්ස් දෙනවා. ඒ දේවල්ට ගොඩක් උදව් කරා. ඊට පස්සේ රවින්දු මට මතකයි. රවින්දු අපි ස්ටඩි ගෲප් එක හදලා මුලින් ඩිස්කෂන් එකක් ගියා. ඩිස්කෂන් එක ෆේල් වුණා. ළමයි ගොඩක් රික්වෙස්ට් කරා. ෆේල් වුණාද සේල් වුණා ඒක. ෆේල් වුණා කියලා හිතන්න බලන්න. ළමයි ගොඩක් රික්වෙස්ට් කරා මේක අපි Zoom meeting එකක් දාලා. මොකද අපිට ඒ දවස්වල Zoom එකෙන් තමයි මේ ලෙක්චර්ස් තියෙන්නේ. අපි Zoom meeting එකක් දාලා කතා කරමු. නමුත් Zoom meeting එකක් දාලා කතා කරන තරම් මම උගන්වන්න දන්න කෙනෙක් නෙමෙයි. මම ටීචර් කෙනෙක් නෙමෙයි. මම කවදාවත් ළමයින්ට උගන්වලා තියෙන කෙනෙක් නෙමෙයි. කීප සැරයක් උන් පොඩි දේවල් කියලා දීලා තියෙනවා. නමුත් එහෙම දන්නේ නැති ලොකු පිරිසක් කවදාවත් දැකලාවත් නැති ලොකු පිරිසක් ඉස්සරහ ඇවිල්ලා මේ වගේ දෙයක් කරන එක මට හිතා ගන්න බැරි වුණා. මේ ඉතින් පළවෙනි කුප්පිය කරද්දි මං හරි බයයි. මේ මට මතකයි සප්ලයි ගැනද කොහෙද සප්ලයි ගැන හරි ඩිමාන්ඩ් ගැන කුප්පිය කරේ. ඉතින් මේක ගැන කරපු කුප්පියට මට මතකයි එන්න කියලා ලින්ක් එක දාලා තිබ්බට පස්සේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ළමයි ගොඩක් එයි කියලා. ළමයි 55ක්ද කොහෙද දාලා තිබුණා. මම බය වුණා ළමයි 55ක් ඇයි මේකට ජොයින් ලයින් එක කියලා. මේ ඉතින් රවින්දු මට කතා කරගන්නත් බෑ කට්ටිය ඉස්සරහට කියලා එහෙම පටන් ගත්තා අපි. මට ඉංග්‍රීසි වචන කියව ගන්න හරි අමාරුයි. මොකද අපි ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් වලින් එන මිනිස්සු නෙමෙයි. මේ හරි අමාරුවෙන් පටන් ගත්තේ. රවින්දු පළවෙනි කුප්පියේ සිටියා මට ගොඩක් උදව් කරා. මම රවින්දුට කියනවා මේ මචං කුප්පිය කරනවා උඹ ඇවිල්ලා උදව් කරපන් එහෙම කියලා. රවින්දු ඇවිල්ලා කතා කරනවා. රවින්දු පළවෙනි ඩිස්කෂන් වලත් හිටියා. මේ රවින්දු thank you. ජනිත් සමරකෝන් ජනිත් ඉංග්‍රීසි මට මතකයි. මට සමහර වචන කියව ගන්නත් බෑ. මට තාම මතකයි ඉන්ටර්කනෙක්ටඩ් කියන වචනේ. ඒකද මට කුප්පි එක කියව ගන්නත් බෑ. ඒතකොට ජනිත් ඉංග්‍රීසි පුළුවන්. මේ ජනිත්ට මම දවසවල ජනිත් දන්නේ ඉංග්‍රීසි පුළුවන් කියලා. ඒතර ඉංග්‍රීසි වලින් කතා කරන කීප දෙනයි අපේ හිටියේ බැච් එකේ. මේ එතකොට ජනිත් තමයි මේ කුප්පි වලට ඇවිල්ලා ඒව අහන් ඉන්න ගමන් මට ඒ බැරි වෙන පාස් වලට උදව් කරේ. ජනිත් පස්සේ ඉංග්‍රීසි ඔය සෙෂන්ස් අනම් මනම් ඒවත් කරා. ජනිත් thank you. ඊට පස්සේ තව මතක් කරන්න ඕනේ කට්ටිය තමයි මට ටීච් කරන්න පුළුවන් කියලා කොන්ෆිඩන්ස් එකක් හදපු මිනිස්සු ප්‍රොමෝ කුෂ් මේ ඊට පස්සේ පියුමිනි ඒ කට්ටිය මට මතකයි මම මුලින්ම ස්ටඩි ගෲප් එකේ අහපු එක ප්‍රශ්නයකට එක්කෙනෙක් අහලා තිබ්බා කන්සියුමර්යි කස්ටමර් අතර මම මේ කතාව කියලා තියදී කන්සියුමර්යි කස්ටමර් අතර වෙනස මොකක්ද කියලා. එතකොට මම ඒකට වොයිස් රෙකෝඩින් එකක් හරි වොයිස් රෙකෝඩින් එකක් දැම්ම පොඩි
මේකයි වෙනස කියලා කන්සියුමර් කියන්නේ මෙහෙමයි කන්සියුමර් ගෙන් කස්ටමර් වෙනස මෙහෙමයි කියලා ඒකට ගොඩක් කට්ටිය රිප්ලයි කරලා තිබුණා හරිම very clear එහෙම කියලා මේක හරිම පැහැදිලි කියලා දාලා තිබුණා ඒක තමයි මට මගේ මම මේ අද යම්කිසි තැනක ඉන්නවා නම් ඒ තැනට එන්න මොටිවේෂන් එකක් වුණ ප්‍රධානම දේ මේ ඉතින් එහෙම පිරිසක් හිටියා මම කරන දේවල් ඇප්‍රීෂিয়েට් කරන මාව එන්කරේජ් කරන ඉතින් ඒක පිරිස තමයි මාව මෙතනට පුෂ් කරේ මට මේකෙන් එක දෙයක් පෙන්වන්නත් ඕනේ මුලදී පටන් ගද්දි අතරම මම කිසිම දෙයක් පුළුවන් මිනිස්සෙක් නෙමෙයි ගොඩක් දේවල් පුළුවන් මිනිස්සෙක් නෙමෙයි ආයෙත් මැනේජ්මන්ට් ගොඩක් දැනගෙනවත් මේ හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙලාවත් එහෙම ආපු මිනිස්සෙක් නෙමෙයි මගේ A level C1 S2යි A level යාන්තමින් ගොඩ ගිහිල්ලා මම දැනගත්තා පාස් වුණොත් එහෙම ඩිග්‍රියක් කරන්න පුළුවන් සල්ලි දීලා කියලා ඉතින් එහෙම කියලා මේ ආපු මිනිස්සෙක් මම එක සැරයක් මේ ස්විට් එකට එන්රෝල් වෙලා ඉඳලා ඊට පස්සේ ආයේ ඒකෙන් පස්සේ තමයි ඒකෙන් අයින් වෙලා තමයි මේ බැච් එකත් එක්ක ජොයින් උනේ මේ එක සෙමෙස්ටර් එකක් පහු කරලා මේ ආයෙ මුලින් නම් පටන් ගත්තා මම පළවෙනි ඊයටම ජොයින් වෙලා ඉද්දි මම අසයින්මන්ට් එකක්වත් කරන්න කොහොමද කියලා දන්නේ නැහැ මට ලැප්ටොප් එකක් තිබුණේ නැහැ ෆෝන් එකෙන් තමයි වර්ඩ් එක එඩිට් කරන්නේ මම වර්ඩ් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ හරියට PowerPoint එකක් හදන හැටි දන්නේ නැහැ පළවෙනි PowerPoint එක හැදුවේ අයුනි මේ තාම මතකයි මේ එතකොට තමයි මම දන්නේ මේ PowerPoint හදන්න පුළුවන් කියලා මේ ඒකෙන් පටන් ගත්ත දේ තමයි මේ මොනේ මොනවා හරි දෙයක් අපි කන්සිස්ටන්ට්ලි කරනවා නම් අවුරුදු 4ක් තිස්සේ අපි කන්සිස්ටන්ට්ලි කරනවා නම් ඒ වගේම ඔයා බිලීව් කරනවා නම් ඔයාට කරන්න පුළුවන් කියලා. ඔයාගේ වටේ ඉන්න මිනිස්සු ඔයාට සපෝට් කරන මිනිස්සු නම් අපිට ගොඩක් ලොකු තැන් වලට එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මට මතකයි අපි ඇත්තටම අපි කරේ කුප්පි නෙමෙයි අපි කරේ ලෙක්චර්ස්. අපි කරේ ලෙක්චර්ස් කුප්පි කියලා කියන්නේ නිකන් විභාගයට කලින් ඇවිල්ලා මේ මොනවා හරි ටිකක් ওই තියෙන ටික සංක්ෂිප්ත කරලා පොඩ්ඩක් මේ සාරාංශයක් සමරි එකක් කියලා යනවා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. එහෙම කුප්පි වලට අපිත් ගිහිල්ලා තියෙනවා සීනියර්ස්ලාගේ. හරිද? අපේ බැච් එකේ අපි කරේ ඇත්තටම ලෙක්චර්ස්. හරිද? අපි කරේ ලෙක්චර්ස් සමහර ලෙක්චර්ස් ඒ ලෙක්චර් ටයිම් එකට පැය 2-3 ලෙසන් එක උගන්වනවා අපි. මේ ඒ විදිහට ළමයින්ට questions අපි හැදුවා. හරිද? පසින්දුවේ මට මතකයි questions හද ඒ ගණන් එන්න පුළුවන් එක එක විදි වලට ඒ දේවල් මේවා කර මේ කොළවල ලියාගෙන කැමරා එක ඔන් කරගෙන හරි අමාරුවෙන් ෆෝන් එක මේවා කරගෙන එහෙම ඉගන්නුවා. ඒක ගොඩක් ඇප්‍රීෂিয়েටිව්. මේ MCQ papers අපි හැදුවා. ළමයින්ට මිඩ් එකට එන ප්‍රශ්න ටික කොයි වගේද එන්නේ කියලා හිතා ගන්න බැරි හින්දා අපි මේ පාඩම් ටික මිඩ් එකට එන පාඩම් ටික අරගෙන මිඩ් එකට එන්නේ MCQ විතරයි මිඩ් එකට එන පාඩම් ටික අරගෙන ඒ පාඩම් වලින් අහන්න පුළුවන් හැම විදිහකම MCQ හැදුවා. ඉතින් මේක ලොකු එෆර්ට් එකක්. මේ සොමුදුනේ පියුමනේ උදව් කරා. මේ දේවල් වලට MCQ papers හදලා එවනවා. හාන්ස් එක මාක් කරලා එවනවා. ඉතින් මම මේ papers ළමයි එක ෂෙයා කරගෙන ළමයි ඒවට උත්තර දෙනවා. මට මතකයි ලක්ෂාන් මේ දවස්වල ගොඩක් මාත් එක්ක ගොඩක් මේ ළඟින් වැඩ කරා. මේ ලක්ෂාන් ලොකු සපෝට් එකක් දුන්නා. ලක්ෂාන් thank you. මේ ඒ දේවල් සොමුදුනේ පියුමනේ thank you. චමෝදි thank you. ඔයාලා මට මතකයි සමහර සෙෂන් කරද්දී සමහර සෙෂන් වලට මේ කරන්න ඕන ළමයින්ට තුමනාවක් තියෙනවා. ළමයි සමහරලාට හැබැයි එන්න විදිහක් නැහැ. ළමයින්ට YouTube එකේ දැම්මම ළමයි බලනවා 100යි 200යි views තියෙනවා. ඒ සෙෂන් වලට නමුත් ළමයි ඒ සෙෂන් වලට නැහැ. එතකොට මම කියනවා අනේ එක්කෙනෙක් හරි එන්න මේ සෙෂන් එක මට රෙකෝඩ් කරන්න බෑ. තනියම මේ මං විතරක් ඉන්නවනම් කවුරු හරි එන්න කියලා. එහෙම කියන්නේ සොමුදුනේ පියුමනේ ඇවිල්ලා මේවත් එක්ක ඉන්ටරැක්ට් කරනවා. සමහර දවස්වලට මම සමහර ඉකොනොමික් සෙෂන් එකේ මට මතකයි මම සොමුදුනේට පියුමනේට චමුදිට ওই තුන් දෙනාට විතරද කොහෙද තුගන්නලා තියෙනවා. කීප දෙනෙක් විතරද. එහෙම උගන්නපු ඒවා තියෙනවා. මේ ඉතින් ඒත් එක්කම අපේ YouTube channel එක හරිද නිකම් මේ පොඩි වීඩියෝ එකක් හදලා දැම්ම මට accounting concept ඔය මොන හරි එකක් මේවා කරන්න ෆෝන් එකේ හදලා දැම්මේ පළවෙනි වීඩියෝ එක මම වීඩියෝ එඩිට් කරන්න දන්න මිනිස්සෙක් නෙමෙයි මේ වීඩියෝ හදන්න දන්න මිනිස්සෙක් නෙමෙයි කැප් කට් එක දාගෙන ඔය පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා වචන ටිකක් දාගෙන එන්න කැතයි මේ වීඩියෝ එක. ඒක හදලා මේ YouTube එකේ share කරලා ගොඩක් කට්ටිය එක බලලා තිබුණා. මේ ඊට පස්සේ අපේ YouTube channel එක පටන් ගත්තා subscribersලා 1000යි 2000යි දැන් 3000ක් වෙන්න යනවා. මේ ලොකු මේ වීඩියෝස් කොටක් තිබුණා. අදට වීඩියෝස් 500කට වැඩිය තියෙනවා ඒකේ. අදට වීඩියෝස් 500කට වැඩිය තියෙනවා. අපි එච්චර ගොඩක් දේවල් කරව බැච් එකක්. මේක කරන්න ඇත්තටම පුළුවන් වුණේ අපිට ඇත්තටම අපේ බැච් එකේ ළමයි හින්දා. මම එක දවසකුත් කතා කරද්දි කිව්වා අපේ බැච් එක තමයි මම දකින්නේ ස්ක්‍රිප්ට් එකේ ඉන්න එකමුතුම සමගිම බැච් එක. මම ගොඩක් බැච් එක වැඩ කරනවා ජූනියර්ස්ලා සීනියර්ස්ලා එක්ක වැඩ කරනවා. නමුත් මම අපේ බැච් එක තරම් සමගි එකමුතු බැච් එකක් දැකලා නැහැ. පොඩි වලි තිබුණා මහා ගහගත්ත මරාගත්ත ගහගත්තේ නැහැ. මරාගත්ත මේ ඒ වලි වල ප්‍රමුඛයෙක් විදිහට මාත් හිටියා. මේ කට්ටිය තරහ වුණා ඇඬුවා කරා. නමුත් අපේ බැච් එක තරම් එකතු බැච් එකක් මම දැකලාම නැහැ. කොහෙවත් මේක කියන්නේ මේක අපේ බැච් එකකින්ද නෙමෙයි. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. මේ බැච් එක තරම් එකමුතු බැච් එකක් මම කොහෙවත් දැකලා නැහැ. මේ එකමුතුකම හින්දාම තමයි අපිට මේ ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණේ.
අපි තරම් කුප්පි දාපු බැච් එකක් සීට් එකේ කොහෙවත් නැහැ. මං හිතන්නේ කිසිම යුනිවර්සිටි එකක ඉන්නවා කියලා අපි තරම් කුප්පි කරපු බැච් එකක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. හරිද? ස්ටඩි ගෲප් ප්‍රොජෙක්ට් එක ලොකු වැඩ ගොඩක් කරා අපි. අර නෝට්ස් ෂෙයා කරා. මට මතකයි ඉස්සර ක්විස් කම්පිටිෂන් කරනවා අපි. ක්විස් කම්පිටිෂන් කරනවා අපි. මේ ක්විස් කරලා මට ඉච්චර සල්ලි නැහැ දැසලා අම්මා දෙනවා රුපියල් 1000ක් කොහෙද මේ මාසෙට බජට් එක. ඒකෙන් මට මේ චූටි ගන්න යන්නේ රීලෝඩ් එකක් දාගන්න විතරයි. මම ඒ දැසලා කොවිඩ් කාලේ ගෙදර ඇතුලේ ඉන්නේ ලොකු විදමක් නැහැ දැන් වගේ. මේ ඉතුරු වෙන රුපියල් 100න් 200න් මම ක්විස් කම්පිටිෂන් එක වින් කරන කෙනා රීලෝඩ් එකක් දාගෙන මට මතකයි මදාර එහෙම දින්නේ නැහැ දැසලා රවින්දුනිත් දින්නද මන්ද මේ ඔහොම දින්න කට්ටියට මේ රීලෝඩ් එකක් දාලා දෙන රුපියල් 100යි 200යි කියලා. ඊට පස්සේ ඉතින් ඒක හරි ලොකු දෙයක්. ඒ කියන්නේ ඒක මොනිටරි වැලියු එකට සල්ලි වටනවා ෆයිනෑන්ෂල් වැලියු එකට වැඩිය මේ ඒක අර වින් කරනවා ළමයි මෙහෙම එකතු වෙලා කරනවා කියන එක ඒ දේවල්ට එන්ගේජ් වුණා. මේ අපි ගොඩක් අලුත් දේවල් කරා. අපි බැච් එකක් විතර ගොඩක් අලුත් දේවල් කරා. ඒකට ලොකුම හේතුව මේ බැච් එකේ තියෙන සමගිය සහ මෙතන ඉන්න මිනිස්සු හිතන විදිහ. ඉතින් ඒකට හැමෝටම thank you. නම කියවුන නොකියවුන හැමෝටම thank you. මේ හැමෝම හොඳ විදිහට හරි නරක විදිහට හරි මේ කරපු ඉන්ෆ්ලුවන්සර්ස් හින්දා තමයි මෙතනට එන්න පුළුවන් වුනේ. ඊට පස්සේ ස්ටඩි ගෲප් ප්‍රොජෙක්ට් එක යම් තැනකදී ෆේල් වුණා. මේ කොපිරයිට් ප්‍රශ්න වගේක් ඇවිල්ලා අපිට. ඊට පස්සේ අපි පටන් ගත්ත ඇනෝම් ලුසි ප්‍රොජෙක්ට් එක. ඒකේ මේ අපි වල ට්‍රයිල් එකක් ගියා. මට මේකට මොටිවේෂන් එක නැති වෙලා ගියා. ඊට පස්සේ මම රුපියල් 100 ගානේ අරගෙන කරා. ඒකට කන්ට්‍රිබියුට් කරලා මම කැමති නම් රුපියල් 100ක් දෙන්න. මේ මාසෙකට මේ මට මේකට මොටිවේෂන් එක නැති වෙලා තියෙන්නේ. අපි මේක දිගට කරගෙන යන්න ඕන. අපි කරමු. මට ගොඩක් මහන්සි වෙන්න නම් මට දැන් මේ තියෙන කන්ටෙන්ට් යූස් කරන්න බෑ. කන්ටෙන්ට් අලුතෙන් හදන්න ඕන. ඒක ලොකු වෙලාවක් යනවා. මේ ඉතින් ඒකට මොටිවේෂන් එකක් විදිහට මට මොනවා හරි දෙයක් ලැබෙන්න ඕනේ. එහෙමයි කියලා ඒකට කන්ට්‍රිබියුට් කරලා ළමයි ගොඩක් මේ thank you ඒ සපෝට් එකට හැමෝටම. සමහර ළමයි මේ හිතුවටත් වැඩිය හොඳට ගොඩක් උදව් කරා කන්ට්‍රිබියුට් කරා මේ තියෙන දේවල් වලට. අයුනි එහෙම ඇවිල්ලා මට මතකයි දවසල ඔෆර් කරා මේවා ප්‍රසන්ටේෂන් හදනවා නම් මට කියන්න මම උදව් කරන්නම් හදන්න වාගේ ප්‍රසන්ටේෂන් වලට එහෙම කියලා. ඒ හැම දෙයකටම thank you. මේ ඉතින් ඇත්තරම truly grateful for everyone. අපි ගොඩක් දේවල් achieve කරා. මම අන්තිමටත් කිව්වේ සෙෂන් එකේ ඉවර වෙද්දිත් කුප්පිය ඉවර වෙද්දිත් කිව්වේ මේ ඉන්න ළමයි ඩිග්‍රියක් ගන්න එක හැමෝටම ලේසි නෑ. හරිද? සමහර කට්ටිය අන්තිම වෙනකන් ඉතුරු වෙනවා. සමහර කට්ටිය මගින් හැරෙනවා. සමහර කට්ටියට මේ සැරේ ග්‍රැජුවේට් වෙන්න බැරි වෙයි. නමුත් මං හිතනවා ගොඩක් කට්ටිය තව ඉස්සරහට අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම ග්‍රැජුවේට් වෙයි කියලා අපේ ඉන්න 90ක් කට්ටිය. හරිද? අපේ ගොඩක් ළමයි ඉතුරු වුණා. අපේ ළමයි ඉතුරු වෙන ලොකු හේතුවකුත් උනා කන්ට්‍රිබියුෂන් එකක් වුණා. මම මේ නම කියපු සහ මට නම අමතක වුණා. ගොඩක් කට්ටිය ඊට අමතරව තව මතක් කරන්න ඕන දෙයක් තමයි මේ ළමයි අතර තව හිටිය වෙනම චූටි පොඩියට කට්ටියට කියලා දෙන කුප්පි දාගෙන එහෙම කියලා දෙන උගන්නන කට්ටිය නෝට් ෂෙයා කරගන්න කට්ටිය ඒගොල්ලන්ට thank you. ඒගොල්ලෝ හින්දා තමයි අනිත් ළමයිනුත් ගොඩ ගියේ. මේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ හැමදේම කරලා දුන්නා. ඉතින් මේ අනිත් ප්‍රධානම දෙයක් තමයි මට මතක් කරන්න ඕනේ ශාසිකව මං හිතන්නේ මං කැම්පස් එකේ මුලින්ම අඳුරගත්ත මේ චරිතයක් තමයි ශාසික කියලා කියන ඇනලිටික්ස් එකේ බැච් රෙප්. මේ නමුත් අපේ ගොඩක් මේ තැන්වල කන්ෆ්ලික්ට්ස් තිබුණා. මේ ගොඩක් වෙලාවට අපි රණ්ඩු වෙලා තියෙන ශාසිකව මට පේන්න බැරි කාලයක් තිබුණා. මේ නමුත් ශාසික මේ ටයිම් මටයි අපේ තියෙන ඩිෆරන්සස් පැත්තකින් තියලා අන්තිමට හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් වුණා. ශාසික thank you මගේ හොඳ යාළුවෙක් වුණාට. මේ ඇත්තට මං මේ දැන් කලින් දේවල් ගැන හිතලා බලද්දී ඒක හොඳයි. අපි දේවල් වලට මේ මුණ දුන්න එක ඒ කන්ෆ්ලික්ට්ස් වෙන දේවල් වලට මේ නමුත් අන්තිමට අපි එකතු වුණ එක ගැන මට හරි සතුටුයි ශාසික ගැන. ඊට පස්සේ මට මතකයි රවිදුනි දැන් හොඳ යාළුවෙක් මගේ. රවිදුනි මේ මම සතුටුයි මේ අපි දෙගොල්ලන්ට අපි දෙන්න ගැන තියෙන perceptions වෙනස් වුණ එක ගැන. ඉතින් මේ thank you ඔයාලා හැමෝටම මේ ජර්නි එකේ උදව් කරාට මම දන්නවා මෙතනදී මේ කෙලින් කතා කරේ නැති වුණාට ගොඩ දෙනෙක් ඉන්නවා. මේ ගොඩ දෙනෙක් ඉන්නවා යටින් ඉඳගෙන ගොඩක් ලොකු සපෝට් එකක් දෙන්න. මාන්ට මෙතනදී නම් කියන්න බැරි වුණ ලොකු පිරිසක් ඉන්නවා. ඒ පිරිසට හැමෝටම thank you. මම දැන් මේ කීප සැරයක් කිව්වා. ඊට පස්සේ මට අන්තිම වශයෙන් කියන්න ඕනේ තව එක කාරණාවක් තියෙනවා මම කියාගෙන ආපු එක. ඩිග්‍රී එකක් ගන්න එක ලේසි නැහැ හැමෝටම. අපි හැමෝම ඩිග්‍රී එකක් ගන්නවා. ඩිග්‍රී එකක් ගන්න එක ලේසි නැහැ. හැමෝටම ගන්න බෑවා පාට බහැලා බැලුවොත් එimhe ඩිග්‍රී එකක් තියෙන මිනිස්සු ඒ සාමාන්‍ය এডুকেෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන මිනිස්සු හරිම චුට්ටයි ඉන්නේ. මේ ඔක්කොම මැනේජ්මන්ට් ඉගෙන ගත්ත ළමයි මැනේජ්මන්ට් බේස් එකක් තියෙන ළමයි සමහර කට්ටිය වෙන පැති වලින් ස්පෙෂලායිස් වෙනවා. HR මාකටිං MIS ඊට පස්සේ ඇනලිටික්ස් කියයි ඔහොම ස්පෙෂලායිස් වෙනවා. මේ ඔක්කොම ලංකාවේ මේ ලෝකේ
තියෙන කම්පැනි වල ඉස්සරහට තව අවුරුදු 2-3ක් අරගෙන බැලුවොත් එහෙම ඉන්න ලොකු මැනේජර්ස්ලා 2030 වගේ වෙද්දි වට අවුරුදු 30ක් වගේ වෙද්දි මේ ලංකාවේ කොහෙ ගියත් මොන කම්පැනි ගත්තත් මේ හැම කම්පැනි එකම අපේ බැච් එකේ මැනේජර් කෙනෙක් ඉඳි. හරිද? මැනේජර් කෙනෙක් ඉඳි මේ ලොකු තැන් වලට යන ලොකු එන්ටර්ප්‍රිනියර්ස්ලා හරිද? ඔයාලා ටීවී එකේ දැකි ලොකු සයන්ටිස්ට්ලා වෙයි, ලොකු ඉන්ජිනියර්ස්ලා වෙයි. මේ ලොකු මිනිස්සු ටිකක් තමයි ඔයා මේ ආශ්‍රය කරන්නේ. මේක යාළගේ පළවෙනි ස්ටෙප් එක. හැමෝම පටන් ගන්න මෙතනින්. මේක යාළගේ පළවෙනි ස්ටෙප් එක. මේ කනෙක්ෂන්ස් දිගට තියාගන්න ඔයාලට මාව හම්බෙන්නේ නැති වෙයි. තේරෙනවද? කටහඬ ආයෙ ඇහෙන්නේ නැති වෙයි. මේ අපි ආයෙ කතා කරන්නේ නැති වෙයි, සමහර වෙලාවට මෙසේජ් දාන්න නැති වෙයි. මේ මොනවා හරි අපේ රණ්ඩු වෙන්නේ නැති වෙයි. තේරෙනවද? අපි එකතු වෙලා දේවල් කරන්නේ නැති වෙයි. නමුත් මේ කනෙක්ෂන් එක තියාගන්න අඩුමතරම LinkedIn එකෙන් එහෙම නැත්නම් Facebook එකෙන් හරි දාලා කමෙන්ට් එකක් දාලා මොනවා හරි කරලා තියාගන්න. මොකද මේ ඉන්නේ හැමෝම ලොකු මිනිස්සු වෙන කට්ටිය. හරිද? මම දකින්නේ ලොකු CEOsලා, CFOsලා, CTOsලා, හරිද? CX level එකේ කට්ටිය මේ ලොකු කම්පැනි වල ඕනර්ස්ලා වෙයි. හරිද? ඉතින් මේ ලොකු මිනිස්සු ටිකක් එන්නේ මම ඔයගොල්ලෝ හැමෝටම good luck කියලා මේ විශ් කරනවා ඉස්සරහා කරන හැමදේම සාර්ථක වෙන්න කියලා. ඉතින් මේ අන්තිම වශයෙන් උත් නම කියපු නොකියපු අපේ බැච් එකේ ඉන්න හැමෝටම මේ දේවල් වලට සපෝට් කරපු හැමෝටම thank you. එහෙනම් good luck.